අප්ඩේට් ඉල්ලලා තියෙන්නේ Play Store එකට යන් අපි මේ no internet connection make sure the Wi-Fi or mobile network is turned on then try again later කියලා එහෙම හිටු. ඔක try again දුන්නත් ආයෙත් ඒකම තමයි අපිට බලා ගන්න පුළුවන්. හරි. ඔක සරලවම data on එකේ no connection settings එකට යන්න. ඔයාලා බලන්න මේකේ VPN එකක් ඇඩ් කරලා තියෙනවා. VPN එකක් ඇඩ් කරලා තියෙනවා නම් ඒක අයින් කරගන්න. ඊට පස්සේ private DNS. මේ private DNS කියන එක off එකේ හරි automatic එකේ හරි තියලා save කරන්න. තියෙන data usage එකට යන්න. මෙතන පේන විදිහ වලට තියෙනවා data turn on කරලා තියෙනවා මේ data save mode එක. ඒක turn off කරගන්න ඕනේ. මේ billing ඒකට ගිහිල්ලා මේ circle එක දාගන්න පළවෙනිකට. පළවෙනිද දාලා select දෙන්න. මේ data warning එක දාගන්න ඔයාලා GB 100ට විතර select කරන්න. ඊට පස්සේ ඔයාලට මේ data limit කියන එක off කරගන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන්